මෙහෙම ඉඳලා හරියනවද? කෝ පෙර තිබූ නිදහස මේ මාලිගාවට කොටු වෙලා ඉඳීමෙන් පළක් නෑ. මම මේ සිටු මාලිගාවෙන් යන්ට යනවා. හැබැයි මම යන්නේ නිකන් නෙමෙයි. කුමාරිකාවගේ රන් ආභරණත් අරගෙන. මේ හොර තරුණයා දිනක් කුමරියට කතා කරලා අමූලික බොරුවක් කියනවා. මං එදා මරන්න අරගෙන යන වෙලාවේ මං හිතාගත්තා මරණින්ම මිදුනොත් බාරයක් ඔප්පු කරන්න. නමුත් සොඳුරිය තාම ඒ මට නොහැකි වුණා. මගේ හිතට ඒක ලොකු වදයක්. බලන්න හතරවන රූපරාමෝ දිහා. ඇයි තව බලා ඉන්නේ හිමියනි සූදානම් වෙමු. දෙයියන් හට වෙච්ච බාරේ ඉටු කරන්න දැන් අපි යමු. ලස්සන ලෙස පිපුන කුසුම් නෙළමින්දා වට්ටියකට ඉක්මන් ගමනින් දෙදෙනා යන්න වුණා පර්වතයට. කුමරිය නසනා අදහස තම හිත තුල හංගා තමා නොවී පර්වතයට කුමරි සමග නැංගා. ඇදුරේ ඇති සිටු සම්පත් මාට පල නෑනේ. මැදුර තුළම කකා බිබී ඉන්නට මට බෑනේ. මට හුරු හොරකම් කිරීම නැතුවද නුඹ දන්නේ. ගොත බොරුවක් කියලයි කල් පර්වතයට යන්නේ. මැරුවට මට කමක් නැතිය ආදර හිමි මාගේ. හිමියට සලකන්නේ මා ඉටු දෙවියෙකු වාගේ. මාගේ හිමියනි අතරින් මේ බස පිළිගන්න. ඔබගේ සිව්පස වඳින්න මට අවසර දෙන්න. නැමුණු සිතක් පෙන්නාලා අදහස සිට යට රන්දා. දකුණු පසට හොර තරුණගේ කුමරිය පළමුව වැන්දා. දන්නේ නෑ නපුරුකමට වෙන්නට යන දේ මත්තට. වැන්දේ කුමරී දෙවනව ඔහු වතාව වම් පැත්තට. පින්වත් සිටු කුමරියකි සිටු මැදුරක හැදුන යසට. තුන්වෙනි වාරෙට වැන්දා තරුණයාගේ ඉදිරි පසට. කුණ්ඩල කේසී කුමරිය පළමුවෙන්ම හොර තරුණයාගේ දකුණු පසට වැන්දා. දෙවෙනි වතාවේ වම් පසට වැඳලා තුන්වන වතාවේ ඔහුගේ ඉදිරි පසට වැන්දා. හතරවන වතාවට වඳින මුවාවෙන් මේ හොරාගේ පිටුපසට යනවා. බලන්න පස්වන රූපරාමෝ දිහා. දෙව්වෙනි වර ගොස් පස්සට අත් දෙක ඔසවා ඉහළට. ඔහු කළ ගුණ නොදත් ඔහුව හෙළුවා කන්දෙන් පහළට. කන්දෙන් පහළට වැටිලා ඒ හොර තරුණයා මැරුණේ. පින්වත් සිටු කුමාරියට ජීවිතය ගැන කලකිරුණේ. බලන්න පිළිවෙලින් 6 වන 7 වන සහ 8 වන රූපරාමු දිහා
කන්දෙන් පහළට වැටිලා ඒ කළගරුණුදත් හොර තරුණයා මැරුණා. කුණ්ඩලකේසී කුමරියට ජීවිතය ගැන කලකිරුණා. ඈ ආවා රජගහ නුවර වේළුවනාරාමයට ඇවිත් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කර කියනවා, බුදුරජාණන් වහන්සේ මා අතින් ලොකු පාපයක් වුණා. බුදුන් වහන්සේ අහනවා, නැගණිය කුමක්ද මට කියන්න. මරන්නගෙන ගිය තරුණයෙක් මරණින් මුදවගෙන මාගේ ස්වාමියා කරගෙන සිටු සම්පත් දුන්නා. ඔහු කළගුණ නොතකා මා මරන්න පර්වතයේ මුදුනට අරන් ගියා. මම ඔහුව කන්දෙන් පහළට තල්ලු කළා. මට පාපයක්ද මාගේ බුදු පියාණනි. නැගණිය මිනිස් ජීවිතයක් විනාශ කිරීම පාපයක් තමයි. නමුත් ඔබ මරණින් මුදාගත් තැනැත්තා ඔබව මරන්න හැදූ නිසා ඔබ අතින් ඒ වරද සිදු වුණා නැගණිය. ඔබට ඒ ගැන සමාවක් ලැබී නැගණිය. බුදුන් වහන්සේට නැගණිය මෙලෙස පවසනවා, බුදුන් වහන්සේ මට පැවිදි වෙන්න අවසර දෙන්න. බුදුන් වහන්සේගෙන් අවසරගෙන කුණ්ඩලකේසී කුමරිය මෙහෙණි සස්නෙහි පැවිදිභාවය ලබා ගත්තා. කුණ්ඩලකේසී මෙහෙණිය ගුණදම් නිතරම රකිනා. පින් බලයෙන් අවසානයේ රහත් බලය ඇය ලබනා. කුණ්ඩලකේසී කතාව ඇසු බැලු හැම තැන පෙමිනා. උතුම් අමා නිර්වාණය පතනෙමු සැමටම තුටෙනා. උතුම් අමා නිර්වාණය පතනෙමු සැමටම තුටෙනා. උතුම් අමා නිර්වාණය පතනෙමු සැමටම තුටෙනා. මියුරු පාරාදීසයේ නායකතුමන් වන ඩී.එම්. සහෝදරයාගේ සමාජය යහමගට ගැනීමේ අරමුණින් IMO ජාලීය ප්‍රදර්ශනය වූ කුණ්ඩලකේසී ජාතක කතා වස්තුව මින් නිමාවට පත්වෙනවා. ඩී.එම්. සහෝදරයාටත් කුණ්ඩලකේසී ජාතක කතා වස්තුව ශ්‍රවණය කළ ඔබ සැමටත් ඔබ සැමගේ දෙමව්පිය දූ දරුවන් සහ සහෝදර සහෝදරියන් සැමටත් බිරිඳ ස්වාමි පුරුෂයා ඇතුළු IMO ජාලයේ සහෝදර සහෝදරියන් සැමටත් කරන කියන රැකී රක්ෂා දිනින් දින දියුණු වේවා. පිරිඳු ගායනාව කළ මම ජනි ඔබ මා ඇතුළු අප සැමටත් AI තාක්ෂණය හරහා මේ දැවැන්ත තොරන් රාජා නිර්මාණය කර ප්‍රියන්ත සොයිරාටත් අප සැම දෙනාටමත් සම්මා සම්බුදු සරණයි.